සංසාර පුරුද්දද මේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති Hi, welcome all to vlog 8. අද vlog එකේ මොනවද ගෙනාවේ කියලා ඔයාලා දැනටමත් දන්නවා. අපි මේ යන්නේ නුවරින් ටිකක් එහාට. අද අප්‍රේල් 20 මේ දවස්වල නුවර දළදා ප්‍රදර්ශනයේ තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ ගොඩ දෙනෙක් පෝලිං හැදිලා ඉන්නේ දළදා වඳින්න. දැන් වෙලාව 1ට වගේ ඇති. ඒ කියන්නේ දළදා පෙන්වන්න දැන් පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි කට්ටිය මේ විදිහට පෝලිං හැදිලා ටික ටික ඉස්සරහට යනවා. ඒත් ඉතින් කිලෝමීටර් ගාණක් වෙනකම් මේ පෝලිම තියෙනවා. සමහර අයට දවස් 4-5 ඉඳලා වඳින අවස්ථා තියෙනවා. මෙතන ඉඳන් මේ පෝලිම කටුගස්තොට වෙනකම්ම තිබුණා. දළදා මාලිගාවේ ඉඳන් කටුගස්තොටට කිලෝමීටර් 6ක් වගේ තියෙනවා. අපි ඊළඟට ගියේ සුපර් මාකට් එකට ගෙනියන්න ඕන දේවලුත් අරගෙන අපි දැන් යන්නේ පුංචිලායි ගෙදර. පුංචිලා ඉන්නේ යහල තැන්නේ. ඒ කියන්නේ නුවරින් කිලෝමීටර් 15ක් වගේ දුරින්. ඉතින් නංගීමයි තමයි යන්නේ. අම්මි කලින් දවසේ ගියා. නංගීමයි දැන් ටුක් එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මෙහි හරිම ලස්සනයි. මෙහි තේවතු එහෙම තියෙන නිසා පොඩ්ඩක් නුවර එළිය වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට ඕෆ් රෝඩ් එකකින් තමයි පුංචිලායි ගෙදරට යන්න තියෙන්නේ. අපි ගෙදරටම යන්න ටොක් එක ගත්තට අපිට මගින් බහින්න වුණා. මොකද ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. ඒක අපි යන පාරේ තමයි තිබුණේ. ඒ නිසා අපිට මගින් බැහැලා පයින් යන්න වුණා. අපි දැනටමත් පරක් වෙලා ඉන්නේ. මොකද අපි අද හවසට පොඩි ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. බලමු යන්න පුළුවන් වේද කියලා. මේ බලන්න අපිව වෙල්කම් කරන්න ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ පුංචිලාගේ බවුවා. මෙයාගේ නම බ්ලැකි. මේ vlog එකේ ඉස්සරහට මෙයාව ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි. පුංචිගේ රසම රස බත් එකත් කාලා අපි පොඩි වෙලාවක් රිලැක්ස් එකේ හිටියා. මොකද මම අර කියපු ගමන යන්න අපි තව ටිකකින් ලෑස්ති වෙන්න ඕනේ. ඔන්න දැන් වෙලාව 7:40යි. අපි මේ ගමන යන්නේ බාප්පගේ ලොරි. වහින්නේ කොහොමද? වහින්න ඕනේ මම ටිපර් කරන පුරාසේ අපි දැන් මේ යන්නේ නෙල්ලිගල විහාරයට. අපි නම් කීප සැරයක්ම මෙහි ගිහින් තියෙනවා. ඒ වුණාට කොච්චර ගියත් එහි ඇති වෙන්නේ හරිම ලස්සනයිනේ. ගියපු අය දන්නවා කොච්චර ලස්සනද කියලා. මෙහි ඉතින් රැට තමයි ගොඩක්ම යන්න හොඳ. මොකද උදේ වෙලාවට අවුවසර නිසා. ඔන්න දැන් අපි පන්සලට ආවා. මේ තියෙන්නේ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය.
මේ පන්සල රෑට ගොඩාක් ලස්සනයි. මේ පේනවටත් වඩා ලස්සනයි. ගියපු කවුරු හරි ඉන්නවා නම් පළහින් කමෙන්ට් එකක් දාන්න. Kopulen hemi hemin sita galua yantamin nuanagin kandulu ebila dekopulen hemi hemin sita galua divigin niven patue madura swarayai obage adare hina yapdo habeno නෙල්ලිගල පන්සල පුංචිලයි ගෙදර ඉඳන් පොඩි දුරක් තමයි තියෙන්නේ. විනාඩි 15ක වගේ පොඩි රයිඩ් එකක් තමයි අපිට තිබුණේ. මේ නෙල්ලිගල පන්සලේ හදලා තියෙනවා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක්. ඉතින් ඒක පුදුම ලස්සනයි. ඒක දැන් හදලා අවුරුදු කීපයක් වෙනවා. ඒකත් එක්ක තමයි මේ පන්සල ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔයා තාම නෙල්ලිගල පන්සලට ඇවිත් නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම එන්න. මේක රැට වගේම උදේටත් ලස්සනයි. ලස්සන සන්රයිස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් පන්සලේ. මේ තියෙන්නේ මං කියපු ප්‍රතිමාව. මේක හදලා තියෙන්නේ view point එකත් එක්ක නිසා හරිම ලස්සනයි. මේ තියෙන view point එක. මෙතන දවාලකට ආවනම් ඔයාලට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ වෙලාවෙත් මෙතන මාරම සීතලයි. ඔයාලට පේනවනේ මේ දුමක් වගේ ඉන්නේ. මීදුම. එතකොට මෙතන කොයිතරම් සීතලක් ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මේ විදිහට මීදුම ටිකෙන් ටික රෑ වෙද්දි වැඩි වෙනවා. සමහර වෙලාවට මෙතන වැහිලම යනවලු මේ ප්‍රතිමාව පේන්නෙත් නැති තරමට. වැස්ස කාලෙට නම් මෙතෙන්ට එන්න හරිම අමාරුයි. මොකද මීදුම ගොඩක් සැරයි. මේ දවස්වල නම් පායන නිසා ඒ තරම්ම මීදුමක් නැහැ.
වැස්ස කාලෙට ඉතින් මීදුම ටිකක් වැඩි නිසා සීතලත් එක්ක පොඩ්ඩක් අමාරුයි. ඉතින් මීදුම ටිකෙන් ටික වැඩි වෙන නිසා අපි එතනින් ආවා. එන ගමන් කන්න දේවලුත් අරගෙන ආපහු එන්න පිටත් වුණා. The next day. අද අප්‍රේල් 21 ඉතින් අපි මේ පොඩි ගමනක් යනවා. මෙහි පිහිල්ලක් තියෙනවා. අපි දැන් නාන්න ඒකට යන ගමන් ඉන්නේ. ඒ අතරතුර තව ගමනකුත් යන්න තියෙනවා. අපි යන ගමන් බලමු කොහෙද යන්නේ කියලා. මං යන පාර හරිද? අටක් වුණා. කූඩල් ඉන්න. වැස්සට විතරයිනේ. අපි මේ ෂෝට් කට් එකකින් තමයි පිහිල්ලට යන්නේ. ඒ යන අතරතුර පොඩි හයික් එකක් තියෙනවා. ඒ කන්දේ නම නම් හරියටම දන්නේ නැහැ. ලොකු කන්දක් නෙමෙයි පොඩි හයික් එකක් තියෙන්නේ. ඉතින් අපි පිහිල්ලට යන්න කලින් එතෙන්ටත් යනවා කියලා හිතුවා. පාර හරිද? මෙයා යන පැත්තේ මම යනවා.
මේ පේනවානේ අපිටත් කලින් කවුද ඉස්සර වෙලා ඉන්නේ කියලා. අපේ බ්ලැකිත් ආවා. ඉතින් අපිත් එක්ක යන්න ගමන ඉවර වෙනකම් මෙයාත් ඉන්නවා. එයාත් නාන්න තමයි දැන් මේ යන්නේ. මෙන්න මේ පේන පොඩි කන්ද තමයි අපි නගින්නේ. ඉතින් මේක ලොකු කන්දක් නෙමෙයි. හැබැයි මේ වෙලාවේ අවුව සැර නිසා ටිකක් අමාරුයි. හැබැයි අපි පිහිල්ලට ගිහින් ඇවිත් එන ගමන් නගිනවා කියලා හිතාගෙන ගියා. හැබැයි මගට ගිහිල්ලා අපි හිතුවා කන්ද නැගලා ඉවර වෙලා පිහිල්ලට යනවා කියලා. ඒ නිසා ආපහු හැරිලා ආවා. වෙනා නේද අපිට කලින් එයා දන්නවා යන්න ඕන තැන කොතනද කියලා. ඉතින් එයාගේ පස්සෙන් තමයි අපි යන්නේ. ඉතින් මෙතනින් ටිකක් ඉස්සරහටත් ගිහිල්ලා තමයි අපි ආපහු හැරිලා ආවේ. මොකද අපි හිතුවා දැන් පිහිල්ලට ගිහිල්ලා නාලා හැම ඇවිත් ආයෙම කන්ද නගිද්දි අපිට මහන්සි ආයෙම දාඩිය දානවනේ. ඒ නිසා තමයි ආයෙම මගෙන් හැරිලා කන්ද නැගලා ඉවර වෙලා නාන්න යනවා කියලා හිතුවේ. වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන පව දැනුණත් වෙන්වීමක් නොමැති සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන පව දැනුණත් දැන් අපි මේ කන්ද නගින ගමන් ඉන්නේ අවුව හොන්ටටම සැරයි. වෙලාව දැන් 2:00යි. සෙලෝ ටේප් එක කරලා එකවර අදින්න. මොහොන්සි කොහෙන්ද යන්නේ? මෙතනින්ද? එතනින් බෑනේ. ඔන්න මායි මල්ලි උඩටම ආවා. තව කට්ටියක් මගේ එන ගමන් දැන් නම් හොන්ටටම මහන්සි. අපි දැන් උඩටම ඇවිත් ඉන්නේ. දැන් රෙස්ට් කරන්න ඕනේ. ඔන්න අපිටත් හොඳටම මහන්සි, බ්ලැකීටත් හොඳටම මහන්සි. එයාටත් වතුර ටිකක් දුන්නා. දැන් අපි ළඟ තිබුණ වතුර ඉවර වුණා. හැබැයි හොඳ වෙලාවට පල්ලෙහින් කෑම කරත්තයක් ගියා. ඒකෙන් බීම බෝතල් දෙකක් ගත්තා. Sanin tavati, hama
එහෙම දෙන්න බෑ. සංසාර පුරුද්දද අනේ දෙන්නකෝ. මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමුණු සයුරකී ආදරේ මුළු රහසකී ආදරේ සමුණු සයුරකී ආදරේ මුළු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් ඔන්න අපි තෙත ඇඳුම් පිටින්ම නාල ඉවර වෙලා මෙහෙමම ගෙදර ආවා. අපි අද හවස තමයි ගෙදර යන්න හිටියේ. හැබැයි දැන් හොඳටම හවස් වෙලා නිසා අපිට අද යන්න වෙන්නේ නැහැ. ඒ නිසා හෙට උදේම අපි ගෙදර යනවා. අද මෙහෙමම ඉඳලා. අපි තින් ගෙදර ඇවිල්ලා හවස් වරුවේ පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. කාඩ්ස් එල්ලම් කරා. තව අපි කෑමකුත් හදාගෙන කෑවා. ක්‍රිස්පි මෂ්රූම් එක මම එයාලටත් හදලා දුන්නා. ඉතින් අපි ওই දේවල් ටික තමයි එදා හවස් වරුවේ කරේ. The next day. අද අප්‍රේල් 22 ඔන්න මායිනන්ගේ ගෙදර යන ගමන් බස් එකේ අද දළදා වන්දනාව තියෙන නිසා ගොඩක් ට්‍රැෆික් එක ඒකත් එක්ක පික්මි එකක් දාන්න ගියත් අපිට හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ අපි දාන්න ගියේ පොඩි කැබ් එකක්. හැබැයි ඒක දාන්න උනේ නැහැ. ඒ නිසා අපි ටුක් එකක් දාලා අම්මයි ආච්චිවයි එකේ දාලා අපි දෙන්න ඉතින් බස් එකේම ආවා. ඉතින් පැයකට වැඩි වෙලාවක් කඩගස්තර ට්‍රැෆික් එකේ හිටියා. නාගිටමට හොඳටම බඩගිනි. ඒ නිසා අපි කන්න ගියා. එතන පොඩි වෙලාවක් ඉඳලා තමයි අපි ගෙදර යන්න පිටත් වුණේ. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමුණු සයුරකී අපි දෙන්න ගෙදර එන්න බස් එකට නැක්කා. ඉතින් එදා එද්දි හිටියා වගේම ඊටත් වඩා වැඩි සෙනඟක් අදත් වැවරවුම දිගේම ඉන්නවා. මේ වෙලාවේ දළදා වන්දනාව පටන් අරගෙන තියෙන්නේ. ඉතින් කට්ටිය නැගිටලා පොලිමේ යනවා. මේ දළදා වන්දනාවට ඒ කියන්නේ මාලිගාවට පැති 3කින් පොලින් 3ක් විදිහට තමයි එන්නේ. ඉතින් පොලින් 3ක් දැම්මත් පොලින් 3ේම කිලෝමීටර් ගාණක් එනකන් ලොකු සෙනඟක් ඉන්නවා. අපි දළදා වඳින්න යන්න හිතාගෙන හිටියේ හෙට. ඒ කියන්නේ මේ ලොග් එක කරන්නේ අප්‍රේල් 22. අපි 23 වෙනිදා තමයි දළදා වන්දනාවට යන්න හිතාගෙන හිටියේ. අපි එහෙම හිතන් හිටියත් හදිසියෙම නිවුස් වලට දාලා කිව්වා මේ වෙද්දි ලොකු සෙනඟක් ඇවිත් ඉන්න නිසා දළදා වන්දනාවට නැවත දැනුම් දෙනකන් එන්න එපා කියලා. මොකද ඒ වෙද්දිත් නුවරට ලක්ෂ 4කට අධික පිරිසක් ඇවිත් කියලා තමයි නිවුස් වලට කිව්වේ. ඉතින් ඒ නිසා අපිට යන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි අද vlog එක මෙතනින් ඉවරයි. ඔයාලට ආයෙම දවසක ලස්සන vlog එකක් අරගෙන
ඉක්මනින් එන්නම්. බයි. සමරු සයුරකී ආදරේ මියුණු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ